දැන් 2024 තුන්වෙනි ගාන හදන්නයි යන්නේ. මොකද්ද මේක කරන්න තියෙන්නේ? මේ ටික සුළු කරගන්නයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම සුළු කරගන්න ඉස්සෙල්ලා පුතේ මේ හරයේ තියෙන පද ටික ඔක්කොම සමාන කරගන්න ඕනේ. හරය සමාන නැතුව අපිට සුළු කරන්න බෑ නිකන්. එහෙනම් මේක හරය සමාන කරගන්න මොකද කරන්න ඕනේ අපි? කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ. එහෙනම් මම මේ 3 කියන එකේ 6 කියන එකේ 12 කියන එකේ කුඩා පොදු ගුණාකාරය ගන්න විදිහ කියලා දෙන්නයි යන්නේ. ඉස්සරලාම අපි ඒකෙදි කරන්න ඕනේ මොකක් හරි සංඛ්‍යාවක් දෙකෙන් බෙදනවද කියලා බලන්න. දැන් මේක මේ දෙන්නවම දෙකෙන් බෙදනවනේ. එහෙනම් මේක දෙකෙන් බෙදන්න. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ පුතේ. ඒකින්ද ඒක හැමම දාන්න. 6 දෙකෙන් බෙදුනහම 3යි. 12 දෙකෙන් බෙදුනහම 6යි. ආයි බලන්න දෙකෙන් බෙදෙන කවුරු හරි ඉන්නවද? ඔව් මේ 6 දෙකෙන් බෙදෙනවා. එහෙනම් මං ආයි පාරක් මේක දෙකෙන් බෙදෙනවා. එතකොට මෙතන 3යි. දැන් මෙතන දෙකෙන් බෙදෙනවා තියෙනවද? නැහැ. එහෙනම් අපි ඊළඟට 3 බලමු. 3ෙන් බෙදෙනවා තියෙනවනේ. එහෙනම් මං 3ෙන් බෙදෙනවා. එතකොට මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි. මේ විදිහට එකේ පද එනකම් සුළු කරගන්න ඕනේ. ඊට පස්සේ කූපෝගෝ කියන්නේ මොකද්ද? කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද ළමයි? කුඩා පොදු ගුණාකාරය කියන්නේ මෙන්න මේ පද තුනේ ගුණිතය. ඉස්සරලාම තියෙනවා 3. ඔයාලා මෙහෙම යටින් යන්න ගුණ කරගෙන. ඊට පස්සේ 2, ඊට පස්සේ හපව 2. මේ ටික ගුණ කරාම කීයද? 3 වරක් 2 6යි, 6 වරක් 2 12යි. එහෙනම් මේ 3 6 12 කියන එකේ කුඩා පොදු ගුණාකාරය මොකද්ද? 12. එහෙනම් මම දැන් ගාන හදාගෙන යනවා. අපි මොකද කරන්නේ? යටට දැම්මා 12. 12යි මේ x එකක් තියෙනවනේ පද තුනේම. x එක දාන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ බලන්න 12ට 3 කොටවල් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒක ගුණ කරන්න මේ උඩ තියෙන එකනාගේ. 4 වරක් 2 8යි. ඊට පස්සේ 12ට 6 කොටවල් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. 2 වරක් 5 10යි. ඊට පස්සේ අඩු කිරීමක්. 12ට 12 කොටවල් 1යි 7 වරක් 1 7ම තමයි. දැන් මේක සුළු කරන්න ඔයාලා. කොහොමද සුළු වෙන්නේ? 10යි 8යි 18යි. 18න් මේ 7 ගියාම 11යි. 11 බෙදීම 12x කියලා අපිට උත්තරේ එනවා. අපි කොහොමද මේක සුළු කරන්න මෙහෙම හදාගත්තේ? කුඩා පොදු ගුණාකාරය අරගෙන මේ ඔක්කොම එක පදයකින් හරි ගස්ස ගන්න ඕනේ. හරය සමාන කරලා තමයි අපිට ලවයේ තියෙන පද කැමති විදිහට එකතු කරන්න අඩු කරන්න පුළුවන්. හරය සමාන නැතුව ලවයට මොනවත් කරන්න බෑ. එහෙනම් ඊළඟ ගානෙන් හම්බෙමු.